හායි කොම්බෝගරන්ට අද මං ගෙනාවේ ඊසි බ්‍රෙක්ෆස්ට් රෙසිපි එකක්. මේකට අවශ්‍ය දේවල් ඔයගලන්ට පේනවනේ. මං හැම් එකක්, ඊට පස්සේ මීරිස්, ලූණු, ඔයගලන්ට ගෙදර තියෙන ඕනම දෙයක් දාලා මේක හදාගන්න පුළුවන්. මං මේ විදිහට බිත්තරයක් කඩලා ඒකට ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටකුත් දාගන්නවා. ඒක ඇඩිෂනල් ඔයගොල්ලෝ අවශ්‍ය නම් දාගන්න. ඔයගොල්ලෝ මේ රසට ආස නම් දාගන්න. ඊට පස්සේ අපි පෑන් එකක් ලිපේ තියලා මට තියෙන මේ පෑන් එක අර පොඩි පැතලි එකක් තියෙනවා නම් තව ලේසි. බිත්තරේ මේ විදිහට දාගන්න. මේ විදිහට කියන්නේ මේ විදිහටම දාන්න. හරිද? ඊට පස්සේ මේ විදිහටම ස්ප්‍රෙඩ් කරගන්න. එතකොට ඔයගලන්ට ලේසි. ඒකනේ මං කියන්නේ. ඉතින් මේ විදිහට බ්‍රෙඩ් ස්ලයිසස් දෙක තියලා ඊට පස්සේ තවත් මං චූටි ටිප් එකක් කියන්නම් රස වැඩි කරගන්න. මම ආපහු ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් පාන් පෙති දෙක උඩට දානවා. එතකොට ඉතින් තව ගොඩාක් රසයි. ඕගොල්ලොත් කාලා බලන්නකෝ රස කොහොමද කියලා. ඔන්නම මම දාගන්නවා පාන් පෙති දෙකට පොඩ්ඩක්. ගොඩක් පෙඟෙන්න දාගන්න එපා. පොඩ්ඩක් දාගන්න. ඊට පස්සේ කරන වැඩේ ඉන්න බලන්නකෝ. ඔන්න ඔහොම හොඳට අපි බිත්තරේ මේව කරගෙන ඊට පස්සේ තියෙන මේක අනිත් පැත්ත හරවන්න. අනිත් පැත්ත හරවලා මේකට ඉතින් ඔයගලන්ට අවශ්‍ය ඕනම ෆිලින් එකක් දාගන්න පුළුවන්. බිත්තරේ උඩට මම චීස් පෙත්තකුත් තිබ්බා. හැම් පෙත්තකුත් තිබ්බා. ඊට පස්සේ අවශ්‍ය ඕනම දෙයක්. මේකට බිත්තර මේ චීස්ද මොනවද එහෙම නැහැ. ඔයගොල්ලෝ අවශ්‍ය කැමති දෙයක් දාන්න. ඊට පස්සේ පාන් පෙති දෙපැත්ත හොඳට රෝස්ට් කරගන්න තියෙනවා. අපි අර ෆ්‍රෙෂ් මිල්ක් ඒවා දැම්මනේ. ඒ හින්දා මම ආපහු පොඩ්ඩක් උඩට දානවා. මේක ඉතින් උඩට ඔගන්න බටර් ටිකක් මයොනයිස් දාන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති දෙයක් දාලා හදාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න බ්‍රෙක්ෆාස්ට් එක හොඳද කියලා. හදලා කාලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. හොඳද? බයි. එහෙනම් අලුත් රෙසිපි එකක් අරගෙන ඔයගොල්ලෝ හම්බෙන්න එන්නම්. එතකන් බයි.